සර්ධා බුද්ධි සම්පන්න පින්වත්නි පින්වතියන්, අපි බෞද්ධයින් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්눔 කොට වදාළ ඊ타ත්ම වැදගත්, ඒ වගේම අපි හැම කෙනෙකුටම අවශ්‍ය කරන නැඹුරු වීමක් පෙන්눔 කළා. අපි හැම කෙනෙක්ම විමර්ශනාත්මක වෙන්න ඕන. අපේ අද බෞද්ධ අය විමර්ශනාත්මක වීම අඩුයි. ඒ නිසා ඒ අය යම් යම් දේවල් එකපාරට පිළි අරගෙන, ඒ වගේම ඒවා පිළිගන්නේ නැතිව මේ විදිහට දෙපැත්තට නැඹුරු වෙලා ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි මේ කාරණය හොඳට ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළේ කොහොමද කියන එක පිළිබඳව හොඳට හිතලා බැලුවොත් මේ කාරණේ පැහැදිලි කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ වදාළේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන්. මහා පරිනිබ්බාන සූත්‍රයෙන් තමයි බුදුහාමුදුරුවෝ මේ විදිහට දේශනා කළේ. අපි ඒකට කියනවා මහා අපදේශ කියලා. ඉතින් මේ මහා අපදේශ බොහෝම වැදගත් වෙන්නේ ওই විමර්ශනාත්මක නුවණ පහළ කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මේ ආකාරයෙන් මේ ධර්මයයි, මේ විනයයි, මේ බුදු සසුනයි, මෙය අසායත්තේ බුදුන් හමුවේදීමයි යනුවෙන් භික්ෂුවක් ඔබට කරුණු කියනු ඇත. එහෙත් ඒ කියමනට එකවර සතුටු නොවිය යුතුය. එසේම එය ප්‍රතික්ෂේපද නොකළ යුතුය. ඔබ විසින් කළ යුත්තේ ඒ භික්ෂුව කී පද ව්‍යංජන හොඳින් ඉගෙනගෙන ඒ සියල්ල සූත්‍ර විනය සමග සසඳා බැලීමයි. එසේ කරන විට ඒවා සූත්‍ර විනය වලට නොගැලපෙත් නම් ඒ නියම බුදුවදන් නොව ඒ භික්ෂුව විසින් වරදවා ගන්නා ලද දේයයි නිගමනය කළ යුතුය. එසේ නැතිව ඒ සූත්‍ර විනය වලට ගැලපෙත් නම් ඒ නිශ්චය වශයෙන්ම බුදුවදම් බවත් ඒවා භික්ෂුව විසින් හරියට වටහාගෙන ඇති බවත් නිගමනය කළ යුතුය. ඔන්න පළවෙනි කාරණය මහා අපදේශ පරිනිබ්බාන සූත්‍රයේ දැක්කෙන. ඊළඟට දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දෙවනුවද මෙසේ කීහ. මේ ධර්මයයි, මේ විනයයි, මේ බුදු සසුනයි මා මේ අසායත්තේ අසුවල් ආවාසයේ ප්‍රධානත්වයටපත් ස්ථවිරවරුන් හමුවේදීමයි යනුවෙන් භික්ෂුවක් ඔබට කරුණු කියනු ඇත. එහිදීත් ඔබ කලින් කී ලෙස සූත්‍ර විනය හා සසඳා බලා නිගමනයකට බැසිය යුතුය. බුදුරජාණන් වහන්සේ තෙවනුවක්, ඒ කියන්නේ තුන්වෙනුවක් මෙසේ කියන ලදහ. මේ ධර්මයයි, මේ විනයයි, මේ බුදු සසුනයි මා මේ අසායත්තේ අසුවල් ආවාසයේ වසන බෞද්ධ වූ ත්‍රිපිටකෙහි ඇසූ පිරූ තැන් ඇති ධර්මදර වූ විනයදර වූ මාතිකාධර වූ ස්ථවිරවරුන් හමුවේදීමයි යනුවෙන් භික්ෂුවක් ඔබට කරුණු කියනවා. එහිදීත් ඔබ කලින් කී ලෙස සූත්‍ර විනය හා සසඳා බලා නිගමනයකට බැසිය යුතුය. බුදුරජාණන් වහන්සේ සිව්වෙනුවත් මෙසේ කීහ. මේ ධර්මයයි, මේ විනයයි, මේ බුදු සසුනයි මා මේ අසායත්තේ අසුවල් ආවාසයේ වසන බහුශ්‍රුත වූ ත්‍රිපිටකයේ ඇසූ පිරූ තැන් ඇති ධර්මදර වූ විනයදර වූ ස්ථවිර කෙනෙකුන් හමුවේදීමයි යනුවෙන් භික්ෂුවක් ඔබට කරුණු කියනු ඇත. එහිදී ඔබ කලින් කී ලෙස සූත්‍ර විනය හා සසඳා බලා නිගමනයකට බැසිය යුතුය.
ඒ සඳහා මහා අපදේශ වලින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ කොතරම් ලොකු කෙනෙකු විසින් කියන ලදයි පළ වූ දෙයක්වත් ධර්මයට හා විනයට ගැළපේදැයි විමසා සසඳා බලා මිස එසේ නොකොට නොපෙළී ගත යුතු බවය. මෙහිදී කියන්නාගේ වචනය නිකම්ම ඉවත දමන්නටත් එපායයි උන්වහන්සේ පෙන්눔 කොට වදාළහ. ඒ හැර එය පෙළ අරුත් හා අනුසන්දු වශයෙන් හොඳින් හදාරා බලා ඊළඟට නියමිත සැසඳීම කළ යුතුයයි උන්වහන්සේ පළ කර සිටි බව මෙයින් පැහැදිලි වෙනවා. දැන් මෙයින් අපට පැහැදිලි වෙන්නේ කුමක්ද? තවදුරටත් කල්පනා කරලා බැලුවොත් කෙනෙකුට යමක් ඇසුණු පමණින්, දැනුණු පමණින්, හැඟුණු පමණින්, සිතුණු පමණින් හෝ එකවරමක නිගමනයකට බසින්න එපා කියලායි මේ පෙන්වු කරන්නේ. මේ පුළුල්ව තේරුම් ගන්න ඕන. මේ වටහා ගැනීම පිණිස මේ පරිනිබ්බාන සූත්‍රයේ මේ මහා අපදේශ කරුණු සතර ඊ타ත්ම වැදගත් වෙනවා. මොකද හේතුව අපි නොයෙක් කරුණු කාරණා නොයෙක් අය නොයෙක් විදිහින් කියනවා. එතකොට ඒ කාරණා පිළිබඳව තේරුම් ගන්න නම් ඒ වටහා ගන්න නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කොට වදාළ මහා අපදේශ සතර අපිට ඊ타ත්ම වැදගත්. කාලානුරූපව මේ කාරණා මනවින් ප්‍රත්‍යක්ෂ කරගෙන අපි ඊට අනුව කටයුතු කරන්න ඕනයි කියන බව තමයි පෙන්වුම් කරන්නේ. දැන් සූත්‍රයක් ගත්තොත් අපි යමුකෝ හේතුඵල ධම කියලා. දැන් හේතුඵල ධම පිළිබඳව අපි නිරන්තරයෙන් නොඑක් අය නොඑක් විදියට කාරණා කියනවනේ. එතකොට මේ හේතුඵල ධමෙත් යම්කිසි සූත්‍ර ක්‍රමයක් තියෙනවා. සූත්‍ර ක්‍රමයක්. මොකද්ද මේ සූත්‍ර ක්‍රමය? දැන් ඒක පෙන්වන්න කරනවානේ මෙහෙම. කොහොමද පෙන්වන්න කරන්නේ? ඉමස්මින් සති ඉදං හෝතියෝ. ඒක න්‍යායක්. මේ ඇති කල්ලි මේ වෙයි. මේ නැති කල්ලි මේ නොවේ. අවිද්‍යාව ඇති කල්ලි මෙහෙම වෙයි. අවිද්‍යාව නැති කල්ලි මෙහෙම නොවේ. ඔන්න. ඔක සූත්‍ර න්‍යාය. එතකොට ඔන්න ඔය න්‍යායට සම්බන්ධ කරලා අර කියන කාරණා අපි සසඳලා බලන්න ඕනේ. සූත්‍රයට විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වුම් කළේ විනයට සසඳලා බලන්න ඕනේ. සූත්‍රයට බහගලපා බලනවා විනයට සසඳලා බලනවා. මෙන්න මේ විදිහේ විමර්ශන බුද්ධියක් අපි බෞද්ධයින් වශයෙන් සෑම කාරණයකදීම ඇති කරගත්තොත් අපේ ප්‍රගතියට හේතු වෙනවා. එක පැත්තකින් ප්‍රගතියට හේතු වෙනවා මෙලොව වශයෙන්. ඒ වගේම මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නටත් මේ විමර්ශනාත්මක බුද්ධිය ඕනේ. විමර්ශනාත්මක බුද්ධිය නැතුව කිසිම දෙයක් කිරීමට හැකියාවක් නැහැ. මොකද යම් අය නොඑක් දේවල් කියන්න පුළුවන්. ඒ වුණාට අපි ඒක ඇත්තක් හැටියට එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්න, ඒ වගේම පිළිගන්න මෙන්න මේ කාරණා දිගට එළමෙන්න නම් අපි හොඳ බුද්ධියකින් ඒ කියන කාරණා පිළිබඳව වටහා ගැනීමක් අවශ්‍ය වෙනවා. එක අනිත් එක තමයි ඒ කියන කාරණා සූත්‍රයට ගැලපෙන්න ඕනේ. සූත්‍රයට ගැලපෙන්න ඕනේ. ඒ වගේම විනයට සැසඳෙන්න ඕනේ. සූත්‍රයට ගැලපෙන්නේ නැත්නම් විනයට සැසඳෙන්නේ නැත්නම් ඒවා ඉවත දාන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට අපේ ජීවිතවල නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරගන්නත් උසස් බුද්ධිය ඥානය වඩා වර්ධනය කරගන්නත් මේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වුම් කොට වදාළ මේ සූත්‍ර දේශනාවේ මේ කාරණා හතර අපි කොයි කාටත් වැදගත් වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම මේ පිළිබඳව හොඳට හිතලා මතලා කල්පනා කරලා බලලා තමයි මේ තීරණ දෙකෙන්
ඒකට බහින්න ඕන. මේක ඇත්තේ කියලා එකපාරට කිව්ව ගමන්ම ඇත්තේ කියලා පිළිගන්නත් හොඳ නැහැ. මේක එකපාරට කිව්ව ගමන්ම බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් හොඳ නැහැ. ඒ නිසා හොඳට විමර්ශනය කරලා බලලා තමයි හැම දෙයක්ම පිළිගන්න ඕනේ. ඒ නිසා අපි මේ ධර්මයේදී විශේෂයෙන් අනිකුත් කරන සියලු කුදුමහත් කටයුතු වලදී ඒ විදිහට අපේ හැසිරීම් රටාව චින්තනය වඩා වර්ධනය කරගත්තොත් හොඳ බුද්ධිමත් පිරිසක් බිහිවීමට හේතු බොහෝ වෙනවා. බුද්ධිමත් පිරිස අඩු වෙන්නට හේතුව තමයි යමක් නිදහස්ව නිවහල්ව නිර්මාණශීලීව දැක්මකට යොමු කරන්නේ. ඒ නිසා හැමදාම එක විදියකට ගතානුගතිකත්වයෙන් අනුන්ගේ දැනුම ඒ විදියටම පිළි අරගෙන ඒවම කරගෙන කියාගෙන නව බවක් නිර්මාණ ශක්තියක් නැතිව ඊටාම දුබල තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා දැන් අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් මේ පින්වත් හැමදෙනාටම මතක් කරන්නේ හොඳ නුවණ ඇති චින්තනයක් තුලින් ගොඩනගන නව දැක්මට එන්න අවශ්‍ය කරන කාරණා හතරක් හැටියට තමයි මේක පෙන්වුම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ තම තමන්ගේ ජීවිත වඩාත් වාසනාවන්ත කරගන්න, භාග්‍යවන්ත කරගන්න, ඒ වගේම නියම මාර්ගයේ ගමන් කරන්න, තමන්ගේ ජීවිත වඩාත්ම අර්ථවත් ලෙස ගත කරන්නට හොඳම මඟ පෙන්වීමක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ මේ මහා අපදේශ සතරෙන් පෙන්වුම් කළේ. ඉතින් මේ කාරණා පිළිබඳව හොඳට හිතලා මතලා බලලා අපේ ජීවිත වඩාත් වාසනාවන්ත කරගන්න හැම කෙනෙක්ම කල්පනා කරන්න. එහෙම කල්පනා කරගෙන අපි ඉදිරියේදී මේ ධර්මයේ පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලු තැන්, ඓතිහාසිකමය වශයෙන් ඇති වෙලා තියෙන ගැටලු තැන් निराකරණය කරගෙන අපේ අභිමානය, අපේ උරුමය, මෙන්න මේවා අපිට අද නැති වෙලා තියෙනවා. අපේ උරුමය අපිට නැහැ, අපේ අභිමානය අපිට නැහැ, අපේ අයිතිවාසිකම් අපට අඩු වෙගෙන ගිහින් තියෙන්නේ. නමුත් මේවා තේරුම් ගන්න, මේවා තේරුම් අරගෙන අපි අභිමානවත් ජාතියක් වශයෙන් අපි ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත උත්තමයන්ට උරුමකම් කියන ජාතියක් වශයෙන් මේ රටේ ජීවත් වෙන්න තියෙන අයිතිය, මේ රටේ ජීවත් වෙන්න තියෙන වාසනාව, මේ රටේ ජීවත් වෙන්න තියෙන පුණ්‍ය භාවය, මෙන්න මේ ශක්තිය අපි වඩා වර්ධනය කරගන්න, පෝෂණය කරන්න අපි හැම කෙනෙක්ම කල්පනා කරගෙන ජීවිත වාසනාවන්ත කරගන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න. එහෙම කරලා අපි මේ නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා අපට ඇති උවදුරු සම්පූර්ණයෙන් ධූරීභූතකට කරගෙන ඒ බුදු වශයෙන් බුදු මහරහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාළ සදාකාලික සැප ඇති සාන්ත සුඛ ප්‍රණීත උතුම් වූ අමෘත මහා නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගැනීමට හැම දිනම ශක්තිය ඇත කරගෙන ඉදිරි කටයුතු සාර්ථක කරගෙන සඵල කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රාර්ථනා කරගන්න. ඒ ප්‍රාර්ථනාව දෙවි අධිෂ්ඨානයෙන් යුක්තව අපි ප්‍රායෝගික වශයෙන් ඒ ප්‍රතිපදාවල යෙදෙන්න උත්සාහ කරන්නයි කියලා අපි හැමදෙනාටම මතක් කරගෙන මතක් කරමින් සෑම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් කටයුතු කරන්නට ශක්තිය වාසනාව හැම දෙනාටම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සෑම දෙනාටම තෙරුවන් සරණයි.